ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අපේ මන්ත්‍රී සහෝදරවරු, ඒ වගේම එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී මේ තිස්සමහාරාම ප්‍රාදේශ සභාව සඳහා නායකත්ව සපයන අපේ ජයශ්‍රී සහෝදරය ඇතුළු වේදිකාවේ ඉන්න සහෝදරවරු සහෝදරියන්, සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා, සහෝදරවරු සහෝදරයන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් මොකද තත්ත්වය? හොඳයි. ඔය ඉතින් 30 ගැන කතා කරන්න දෙයක්වත් නැහැ නේ. නේද? ඒ කියන්නේ මේ තිස්සමහාරාමයේ තමයි අපිට විශාල ජයග්‍රහණ හැමදාමත් ගෙනත් දුන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රාදේශ සභාව ගැන, එළඹෙන පළාත් පාලන මැතිවරණ ගැන 30 සැකයක් තියෙනවද? කිසි සැකයක් නැහැ. මේක තමයි උඩින්ම දිනන, වැඩියෙන්ම දිනන සභාව බවට පත් වෙන්නේ. ඒක හරි පැහැදිලි නේද? දැන් අපි ලංකා දේශපාලන විශාල හැරවුමක් අරන් තියෙනවා. පැරණි දීර්ඝ කාලයක් රට පාලනය කරපු කණ්ඩායම අතින් පොදු ජනතාව නියෝජනය කරන පොදු ජනතාවගේ ව්‍යාපාරයක් අතට බලය මාරු වෙලා තිබෙනවා. මේක සාමාන්‍ය තත්වයක් නෙවෙයි නේද? පහුගිය ජනාධිපතිවරණයේදී ඊට අවශ්‍ය නැ පළමු හැරවුම ගත්තා. මහමැතිවරණයේදී කොහොමද? ලංකා ඉතිහාසයේ මහා ඡන්දකදී ගන්නා ලද වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාව සහිතව මහමැතිවරණ ජයග්‍රහණය කරා. මේ පළාත් පාලන ඡන්දේ ඊටත් උඩි මතක තියාගන්න. ඇයි මේ හැරවුම ආපහු හරවන්න මේ රටේ ජනතාව ඉඩ නොදෙන බව අපිට විශාල සහතිකයක් තියෙනවා. මේක ඉදිරියට ගෙන යාම තමයි මේ රටට, අපේ රටේ ජනතාවට තිබෙන එකම මාවත. වෙන මාවත් ගොඩක් නැහැ. වෙන තියෙනවද? කවුරු හරි නමක් කියන්නකෝ. වෙන මොකුත් නැහැ. හොඳයි. මේක තමයි එකම පාර, එකම මාවත මේ රටත්, මේ රටේ ජනතාවත් ඉදිරියට ගෙන යන. අපි බලය ගන්න කොටත් අපේ රට ආර්ථික වශයෙන් හොඳ සුවපත් රාජ්‍යයක් නොවේ. ඔබලට මතක ඇති මීට අවුරුදු 2කමාරකට විතර ටිකක් ඈතට ගිහිල්ලා බැලුවොත් අපේ රට විශාල බංකොලොත් භාවයට පත් කරා. දිගු කාලයක් පාලනය කරලද පාලකයන්ගේ ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්තීන් හේතු කොටගෙන රටකට ආර්ථික වශයෙන් විය හැකි විශාලතම ව්‍යසනය, විශාලතම විනාශය අපිට ගෙනත් දුන්නා. මොකද්ද රටක ආර්ථිකයට විය හැකි විශාලතම විනාශය? බංකොලොත් භාවය. අරන් තියෙන ණය ගෙවන්න බැරි වීම. ලෝකෙට ණය වෙලා ණය ගෙවන්නේ නැහැ කියලා හුදකලා වීම. ඒක තමයි රටක විය හැකි විශාලතම ආර්ථික අනතුර. තව අවුරුදු 100කින් ලංකාවේ ආර්ථිකය ගැන පොතක් ලියවුණත් 2021, 22, 23 ඒ ඉතිහාසය ලියවෙනවා.